දැන් යකෝ තොට දාපු ඉරේනම දාන්න තිබ්බේ පුතාට. ඒකනේ ගොම් බල්ලෝ අපේ තාත්තගේ පුතාට එහෙම නම දැම්මේ. නෑ ඒක වැරදි. සන් උඹලා පුතා තමයි සන්. ඔව්. උඹ ඇවිල්ලා ෆාදර්. ඒ කියන්නේ පියා. උඹට දාන්න තිබ්බේ ඔය පියසිරි, පියතිස්ස, පියතිලක, පියසීල වගේ. දැන් එතකොට මුන්ගේ තාත්තා ග්‍රෑන්ඩ් ෆාදර්. ඔව්. ඒ කියන්නේ සීයා එතකොට සියදෝරිස් කියලා නම දෙන්නේ හින්දා. ආනෙමෙන් නොදන්න ගොම් කතා කියන දේ ඉන්නවලු. ඔයා එන්න ජයි වීර. ඔයා එන්න ජයි. ඔයා කියන්න මට ඔබට වඩා සිංහල මුට තේරෙනවා. ඔයා ප්‍රභාකරන් වෙලා ගේනි චන්ද්‍ර වෙලා පුතා රවි උන්නේ කොහමද? යකෝ රවි කියන්නේ තිර. ඉරත්සන් පුතත්සන් හැදුවා ත්‍රිසන්. ත්‍රිසන්? ත්‍රිසම් නෙමෙයි තිරිසනෝ. ත්‍රිසම්. පොල්ලෝ 3ක් හැදුවා ඉරවල් 3ක් වැවුවා. පොල්ලෝ 3 දෙනාට නම් දැම්මා ඉරටත් හිග්ගෑ. දැන් ලොකු පුතා රවි නම් මත්තුව ජොනි. සෝරි අනේ මං අනේ තමයි සතතත් එක්ක පැටළුනේ. යකෝ ලොකු පුතා රවි නම් මත්තුව හිරු. හිරුනා සල්ලි තමයි.